දන්නවද මේ වෙනකොට කුවේට් වල වැඩ කරන ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි එයා කාර්ගෝ හරහා කොහොමද බඩු යවන්නේ කියලා. ඉතින් එයා කාර්ගෝ හරහා බඩු යවනකොට පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මොකක්ද ඇති වෙලා තියෙන ප්‍රශ්නේ? ඉතින් මේ වෙනකොට එයා කාර්ගෝ හරහා කිසිම විදුලි උපකරණයක් යවන්න බෑ කියලා එයාලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙහි තියෙන පිටි වර්ග, මැකරෝනා, ටොපි, චොකලට් ගොඩක් දේවල් යවන්න බෑ කියලා එයාලා සඳහන් කරලා තියෙනවා. මොකද මේ වෙනකොට ෆ්ලයිට් සීමිතයි. ගෙනියන්න පුළුවන් බර සීමිත කරලා තියෙන හේතුවෙන් එයාලා මේ දේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේක එයා කාර්ගෝ හරහා විතරයි ඒ වගේ දේවල් ඒ වගේ නීතියක් ගෙනලා තියෙන්නේ. මොකද මේ වෙනකොට නැව් වැඩ කරන්නේ නැති හේතුව හින්දා. ඉතින් නැව් වැඩ කරන තාක්කල් ඔයාලට කිසිම බඩුවක් තමන්ගේ රටට යවා ගන්න බැරි වෙලා තියෙනවා කියලා සඳහන් කරන්න වෙනවා. ඉතින් ගොඩක් කටියට දෙන ප්‍රශ්නයක් තමයි අපි ලබන මාසේ යන්න ඉන්නේ, අපි ඊළඟ මාසේ යන්න ඉන්නේ, අපි කොහොමද ලංකාවට යන්නේ, අපි කොහොමද බඩු ටික දාගන්නේ කියලා. ඉතින් එහෙම කියන කට්ටියට කියන්න තියෙන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකා කාර්ගෝ ලංකාවේ කාර්ගෝ තියෙනවා, මේක එක එක වර්ග කාර්ගෝ තියෙනවා. ඉතින් ඒ කාර්ගෝ වලින් බඩු බාර ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ බඩු කාර්ගෝ වලට බාර දීලා ඔයාලට ලංකාවට යන්න පුළුවන්. නමුත් ඔයාලා ගිහිල්ලා මාස දෙකකින් මෙහෙට එනවනම් නැවත මාස දෙකකින් මේ කුවේට් එකට එන්න බලාගෙන යනවා නම් ඔයාලගේ නමට කිසිම බඩුවක් යවන්න එපා. ඔයාලගේ නමට කිසිම පෙට්ටියක බඩු දාන්න එපා. මොකද ඔයාලා නැවත මෙහෙට එන්න කලින් බඩු පෙට්ටිය ගියේ නැති වුණොත් ඔයාලට බඩු පෙට්ටිය ලංකාවෙන් ගන්න බැරි වෙන හින්දා. එහෙනම් අනිවාර්යෙන් ඔයාලගේ නමට බඩු දාන්න දුව ගෙදර ඉන්න කෙනෙක්ගේ නමට අනිවාර්යෙන් ඔයාලා බඩු දාලා ලංකාවට යන්න. ඔයාලට සමහරක් විට ඔයාලා එහෙදි ආවොත් ඔයාලට ගන්න පුළුවන්. නැත්නම් ඔයාලා මෙහෙට ආවට පස්සේ ආපහු ඔයාලගේ නමට බඩු දාලා වුණොත් ඔයාලට බඩු ගන්න බැරි වෙනවා. ඒ හේතුවෙන්ද අනිවාර්යෙන් ඔයාලගේ පවුලේ කාගේ නමකට බඩු දාන්න. මේ දේ අනිවාර්යෙන් දැනුවත් වෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න, notification bell එක click කරන්න. අලුත් තවත් මේ වගේ update වීඩියෝ හැමෝටම ජය වේවා.